මැජික් ගවුම. ඈත ගමක ජීවත් වුණා තමීරා කියලා මැහුම් ශිල්පිනියක්. ඇය ඊටා දක්ෂයි. දිනක් ඇය සුපුරුදු පරිදි තම රාජකාරිය අවසන් කරලා ගෙදර යන්න පිටත් වුණා. ඇයට නිවසට යන අතරතුරදී අහන්නට ලැබුණා මෙවර රාජකීයන්ගේ උත්සවයේදී රාජකුමාරියගේ සිත් ගන්නා ගවුම හිමි මැහුම් ශිල්පිනිය රාජකීය මැහුම් ශිල්පිනිය නමින් නම් කරන බව. ඇයද රාජකුමාරියට ඇඳුමක් මහන්න නූල් සොයද්දී ඇයට මායාකාරී නූල් බෝලයක් ලැබුණා. මේක නම් මහා පුදුමයක්. දිලිසෙනවා. මැජික් එකක් වගේ. ඇය ලස්සන රෝස පාට රිද්දක්ගෙන මායාකාරී නූල් වලින් ලස්සන ඇඳුමක් සූදානම් කළා. එවිට එයින් අමුතු වෙලියක් දිස්වුණා. පසුදින උදෑසන කුමරියට මැහුම් ශිල්පිනියගේ නිවසට ගොස් ඇයට ගැළපෙන ඇඳුමක් තෝරා ගැනීමට සියලු ඇඳුම් විමසිල්ලෙන් බැලුවා. ඇයට ඉන්පසුව අලංකාර රෝස පැහැති ගවුමක් ලැබුණා. ඇය ඉතා කැමැත්තෙන් ඒ ඇදගෙන සිටියා. එවිට ගවුමෙහි ඇය අදින්නට පෙර තිබූ දීප්තිය කෙමෙන් අඩු වී යන්නට පටන් ගත්තා. කුමරිය ගොඩාක් දුක් වුණා. ඉන්පසුව මැහුම් ශිල්පිනිය කුමරියව ස්පර්ශ කළ සෙනින් ගවුම දීප්තිමත්ව දිලිසුණා. ඔවුන් සැවම එයින් තේරුම් ගත්තේ සැබෑම කිරුළ හිමිවී යුත්තේ කරුණාවන්ත හදවතකට බවයි. මොකද කුමරිය ආඩම්බර නිසා ගවුමේ දීප්තිමත් බව අඩු වුණේ. ඒ දින සිට රාජකීය මැහුම් ශිල්පිනිය තමීරා ලෙස නම් කළා. මේ වගේ ලස්සන කතා බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.